දවසක් ගොවියෙක් කැලේ තිබිලා රාජාලි බිත්තරයක් අරගෙන ඇවිත් එයාගේ කිකිරයන් රකින බිත්තර එක්ක තිබ්බා. කාලයත් එක්ක ඒ බිත්තරයෙන් පුංචි රාජාලි පැටියෙක් එළියට ආවා. ඒ රාජාලියා හැදුනේ වැඩුනේ අනිත් කුකුල් පැටවෝ එක්ක. එයා කුකුලෙක් වගේ පොළොවේ හැරුවා. කුකුලෙක් වගේ කෑම ඇහිඳගත්තා. කුකුලෙක් වගේ පියාපත් ගහලා අඩි කීපයක් උඩට පියාඹන්න උත්සාහ කළා. එයා හිතුවා එයා කුකුලෙක් කියලා. දවසක් එයා දැක්කා අහසේ හරිම තේජසකින් හරිම වලගතුව ඉහළටම පියාඹගෙන යන අපූරු කුරුල්ලෙක්. ඒ මොනතරම් ලස්සන සතෙක්ද? රාජාලියා පුදුමයෙන් ඇහුවා. එයා ළඟ හිටපු කුකුලෙක් කිව්වා, ඒ රාජාලියේ කුරුල්ලන්ගේ රජා. ඒත් ඒ ගැන හිතන්නවත් එපා. අපි කුකුල්ලු. අපිට කවදාවත් එහෙම වෙන්න බෑ. ඒ රාජාලියා ඒ කතාව විශ්වාස කරා. එයා ආයේ කවදාවත් අහස දිහා බැලුවේ නෑ. එයා කුකුලෙක් විදිහටම ජීවත් වෙලා කුකුලෙක් විදිහටම මැරලා ගියා. ඔයා ඉපදුනේ රාජාලියෙක් වෙන්න. ඒත් ඔයා ජීවත් වෙන්නේ කුකුලෙක් වගේද? ඔයා වටේ ඉන්න අයගේ සීමාවන් ඔයාගේ සීමාවන් කරගන්න එපා. ඔබ කවුරුන්දයි ලෝකයට කියන්න ඉඩ නොදෙන්න. අහස දෙස බලන්න. ඔබේ නියම නිවහන එතනයි.